හලෝ කොහොමද ඔයාලට මේ චූටි වීඩියෝ එකෙන් තියෙන්නේ අපි දැන් ලංකාවට ගිහින් ආපු සති දෙකක හරිම චූටි නිවාඩුව. ඉතින් අපි ඉස්සරවම ලන්ඩන් වලට ගිහිල්ලා හීත්‍රෝ වලින් තමයි නැග්ගේ. කාටා එයාර්වේස් එකේ ගිහිල්ලා අපි පැය 14කින් විතර පස්සේ තමයි ලංකාවට ආවේ. ඊට පස්සේ මේ තියෙන අපි දෙන්න කාපු බීප්වා ගියපු තැන් ඒවා එතකොට මේක අපි හැපි මෙමරියක් විදිහට අප්ලෝඩ් කරන්න හිතුවා. මොකද මේ සාමාන්‍යයෙන් මම මේක කලින් දාන්න කියලා හිටියේ මට අමතක වෙලා තිබුණේ. ඉතින් මේ අපි කොළඹ ගිය වෙලාවේ ගත්ත ෆොටෝ එකක්. ෆොටෝස් ටිකක් ඇඩ් කරලා මේ නම් අපි one goal face ගිහිල්ලා ගත්ත ටික. ඇත්තටම මේ අවුරුදු දෙකකින් විතර යනකොට හරිම ස්ට්‍රේන්ජ්. එතකොට මම කන්න කැමති ඔක්කොම කැමති කෑවා. ඒ වුණාට ඉතින් තවත් මදි. ඉතින් මේ අපි දෙන්න දවස් 14 වෙලා එන දවස කරන්න දෙයක් නැහැ. ඉතින් එන්න වෙනවා. මොකද එහෙ නෙමෙයි අපේ ගෙදර. දැන් ඉතින් මෙහෙ තමයි ගෙදර. ශ්‍රී ලංකන් නෙමෙයි ආවේ. කටාර් තමයි ආවේ. ඉතින් ඒකේ ඇත්තටම හරිම කම්ෆර්ටබලි එන්න පුළුවන්. හොඳ ෆ්ලයිට්ස් දෙකක් අපිට සෙට් වුණා. මට ඉතින් වින්ඩෝ සීට්ම තමයි හම්බුනේ. අපි දෙන්න ඇඩ්වාන්ස් බුක් කරලා තිබ්බේ මාස දෙකකට විතර කලින්. ඉතින් මේ ඒක නිසා සාමාන්‍යයෙන් අපිට හොඳ පහසු විදිහට තෝරගන්න පුළුවන් වුණා. ඉතින් අපි ලන්ඩන් වලට ඇවිල්ලත් අපි නතර වුණේ හීත්‍රූ වල. හීත්‍රූ වල අපි හොටෙල් එකක් බුක් කරගෙන අපි දවසක් ඉඳලා ගියේ. මොකද හරිම මහන්සි ගිහිල්ලා එනකොට මේ කෑම ටික අමතක කරන්න බෑ. මේක අපි කෑවේ කටාර් එයාපෝට් එකකින්. හරිම රසයි මේ නූඩල්ස් එක. ඊට පස්සේ ඉතින් අපි දැන් බැහැලා මේ ඉන්නේ අපි හීත්‍රූ වල. හීත්‍රූ වල ඉඳලා ඊට පස්සේ අපේ කෝච් එක තිබ්බේ හවස කෝච් බස් එකේ නැගලා ඊට පස්සේ අපි අපේ සිටි එකට ආවා. මේ තියෙන්නේ අපි ගත්ත රූම් එකේ පොඩි රූම් ටුවර් එකක්. ඒකත් ඒ ගානට හරිම කම්ෆර්ටබල්. ලොකු ගානක් උනේ නැහැ. හරිම පහසුයි. ඉතින් ඉන්න ගියාම අර ඒ වගේ එයාපෝට් එකත් ළඟම ඒ වගේ හොටෙල් එකක් තියෙනකන් ඇත්තටම මාරුම පහසුයි. අනික අපිට එළියෙන් යන්න උනේ නැහැ. ඇතුලේ ටනල්ස් දාලා තිනවා ඒ කෙලින්ම හොටෙල් එකටම එන්න. එන්නත් ඉතින් සෑහෙන වෙලාවක් ගියා. මේ අපි එතන හිටපු හොටෙල් එකේ එතන තිබ් එයාපෝට් එක ගාවමයි. ඉතින් මේ ෆ්ලයිට්ස් යන එක තමයි ඉතින් හරි ඉන්ට්‍රස්ටිං ඒකට. ඊට පස්සේ අන්තිමේ අපි දෙන්න ගෙදර ආවා. හරිම සැනසිලිදායකයි ගෙදර ආවම. මෙහෙත් දැන් එතකොට ස්ප්‍රින්ග් එක පටන් අරගෙන වගේ තිබුණේ. ඒ වුණාට අර සීත කාලේ එහෙම්මමයි. සීතල අර රින ගණන් වලට ගිහිල්ලා ඊට පස්සේ පොඩක් 2 3 4 5 වගේ වෙලා තිබුණා. ඒ වුණාට හරිම සීතලයි. ඒනොත් දැන් අපි දැන් මේ සීතලට පුරුදු වෙලා ඉන්න නිසා දන්නේ හරි කම්ෆර්ටබල් විදිහ තමයි දැනුනේ. ඊට පස්සේ ඉතින් අපේ ට්‍රිප් එක ඉවරයි. පහුවදායි දැන් අපේ වැඩ පටන් ගන්න වුණා. උදේ පාන්දර වැඩට යන්න වුණා. ඉතින් ගිහින් එන්නම් ආයෙත් පොඩි වීඩියෝ එකකින් හම්බෙමු.